ළඟ අපේ කර්මාන්තකරුවන්ට ව්‍යවසායකයන්ට අපි ආරාධනා කරන ඔබගේ ආයෝජනය ඔබ ආයෝජනය කරන්න ඔබට අවශ්‍ය වෙන පහසුකම් හිර වෙන තැන් කියන්න සියල්ල අපි විසඳන්නම්. මේ කොළඹ නගරේ අපි සලසුම් හදලා තියෙනවා. හිස් බිම් වාණ්ඩ වශයෙන් වටිනාකම් තියෙන හිස් බිම් මුඩු බිම් කිසිවක් අපේ පළමු කාලය තුල ඉදිරි වෙන්න අපි ඉඩ දෙන්නේ නැහැ. ඒ සියල්ල අපේ රටේ සංවර්ධන වෙනුවෙන් යොදවනවා. ඒ සඳහා අපි ආයෝජකයන්ට අපි ආරාධනා කරනවා. කර්මාන්තකරුවන්ට අපි ආරාධනා කරනවා. අවශ්‍ය නීතිමය රැකවරණ අපි අරන් දෙන්නම්. අවශ්‍ය යටිතල පහසුකම් ටික වර්ධනය කරලා දෙන්නම්. හැබැයි සාධාරණ බද්දක් ගෙවන හැම බද්දකම හැම රුපියලක්ම අපි ආරක්ෂා කරලා දෙන්නම්. කර්මාන්තකරුවා සහ ව්‍යවසායකයෝ විශේෂම අපේ උරුසමති ව්‍යාපාරය නැවත කියන අපේ රටේ උරුසමති ව්‍යාපාරය පරණ ආකල්ප අත්තරින්න හුණු බිකත් ඉල්ලලා සටන් කරන කාලය අවසන් කරන්න. මතක තියාගන්න. හුණු බිකටත් පොරබදන කාලය අවසන් කරන්න. දේශපාලන අධිකාරියක් ඇවිල්ලා තියෙනවා. සියල්ල අත්තරින අපිට පනත් වලින් ගැසට් වලින් රෙගුලාස් වලින් ලබා දීලා තිබෙන බොහෝ දේ අපි අත්තරිනවා. දේශපාලන අධිකාරිය. හැබැයි වෘත්ති සමිති ව්‍යාපාරය විතරක් හුණු බිජුවත් තරම් හැමදේමත් ඉල්ලන්න එපා. කාලයක් දෙන්න. අපිට ඔබ පාරට බැහැලා අපි අවදි කරන්න ඕන ව්‍යාපාරයකට අපි ඔබ දන්නවා. ඔබත් එක්ක වැඩ කරලා තිබෙනවා. ඔබගේ අපේක්ෂාවන් දන්නවා. එහෙම නොදන්නවා නම් අපි ඔබගේ මූලික වැටුප වැඩි කරන්නේ ඔබගෙන් හීන් කේන්ද්‍රයක්වත් නැතුව අපි මූලික වැටුප වැඩි කරා. ඔබගේ කේන්ද්‍රයක් නැතුව අපි ආපදා දීමනාව වැඩි කරා. ආපදා ණය වැඩි කරා. ඔබගේ කිසි ඉල්ලීමක් නැතුව අපි වැටුප් වර්ධක වැඩි කරා. ඔබට ලබා දෙන අතිරේක කාලයේ දීමනාව වැඩි කරා. ඔබට ලබා දෙන අතිරේක අමතර වැඩවල ප්‍රමාණය වැඩි කරා. හැබැයි චූටි වාක්‍යයක ඉල්ලලා සටන් කරන්න ලෑස්ති වෙන්න එපා. ඒක යුක්තිසහගත නැහැ. අද ඇවිල්ලා තියෙන මොන ව්‍යාපාරයක්ද? රට ගොඩනැගීම සඳහා මැදිහත් වෙන රට ඉස්සරහට ගෙන යාම සඳහා සූදානම් වෙන ව්‍යාපාරයක්. එහිදී අපේ රටේ උරුසමති ව්‍යාපාරය පැරණි ඇඳුම් ඉවතලා අලුත් ඇඳුම් ඇඳ ගැනීමේ කාලය උදා වී තිබේ.